චමුන්දිතලාට තියෙන්නේ චමුන්දිතලාගේ මාධ්‍ය ආයතනය ආරක්ෂා කරගෙන චමුන්දිතලාගේ මාධ්‍ය ආයතන ප්‍රොමෝට් කරගෙන යන එකනේ. මේ අපේ හදන සන්දාන අපි හදන වෙලාවට සන්දාන හදන අපි අවුරුදු 30ක් දේශපාලනය කළා. අපි මේ දේශපාලනය ඔබතුමා හදන වෙලාවට අපි දේශපාලනය දාලා ඉදුවා මොකටද දෙනන් අහන්නේ? ප්‍රශ්නේ අපි අහනවා. අහනකොට ඒ ප්‍රශ්නේ උත්තරේ ඔන්න ප්‍රශ්නේ උත්තරේ මෙච්චරයි. ප්‍රශ්නේ උත්තරේ අපි සන්දානයක් හදලා අපි ඡන්දේ දෙනවා. කවුද සන්දාන හදන්නේ? සන්දානය හදන දිනේ වෙලාවන් නැකත හදාහන කවුද සන්දාන ප්‍රධානියා? ඒක ප්‍රධානියා කියන්නේ. වරින් රනිල් වික්‍රමසිංහද කවුද සන්දාන ප්‍රධානියා? රනිල් වික්‍රමසිංහ හරි කවුරු හරි මහ බබා හරි පොඩ බබා හරි සන්දානයක් හදනවා හරිනේ ඉල්ලුවම කියන්න කවුද කියන්නේ? දැන් ඉතින් අපි සන්දානයක ඉන්නේ. කවුද සන්දානේ? ඇයි දැන් අපි නැද්ද? පොහොට්ටුව ශ්‍රී ලංකා අපි ඔක්කොම දැනුත් සන්දානේනේ අපි ඉන්නේ. ඒ මොකක් සන්දානේ? ඇයි අපි දැන් පහුගිය පාර්ලිමේන්තුවට ආවේ සන්දානෙන්නේ? ඒ පොදු ජන පෙරමුණට. පොදු ජන පෙරමුණේ සන්දානය. හරි. ඒ වගේ කියන්න මේ සන්දානේ මොකද කියලා. සන්දානයක් ඇදිනේ ඉස්සරහට. ඒක බයන්න බයි. මොකද්ද කියලා කියන්නේ ඉතින්? ඒක අහන්නේ. ඊළඟ පාර්ලිමේන්තුව ඉස්සරහට ආවත් සන්දානයක් කරනවා. පාර්ලිමේන්තුවට ඉස්සලා ජනාධිපතිවරණය ආවත් සන්දානයක් කරනවා. හරි සන්දානේ මොකක්ද? එන සන්දානේ අපි එකතු වෙන අපි ඉන්න දැනට ඉන්න සන්දානේ තමයි ජනාධිපති අපේක්ෂකයා දිනන්නේ පාර්ලිමේන්තුවේ ඊළඟ සන්දානේද? අජිත් ජනදාන්න කවුද? ජනාධිපති අපේක්ෂකයා ඉන්නවා කියලා කියන්නේ නෑ ඒවට ජනාධිපති අපේක්ෂකවෝ දායි දානවා අපි ඒ සන්දානවල ඔබ කියන එක තේරෙන්නේ නැහැ මම කියන්න ජමුදිත මහත්තයෝ අපි කරන දේවල් අපි කියන දේවල් ඕගොල්ලොන්ට කිය ඉන්න අපේ අයිතියකුත් නැහැ ගිය සැරේත් මම ඔබතුමාට කිව්වා ඒකෙදී ඔබතුමාලා තමයි ඇදගත්තේ මං ඉන්න මගේ පක්ෂකෝ දැන් ගිය සැරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඔයා දයාසිරිගේ ලනු කාලා මංව ගෙලල්ලා මෙතෙන්ද නිකන් දයාසිරිගේ ඔයා දයාසිරිගේ මම මගුලක් කාලා තමයි ගිය සැරේ ගෙනල්ලා නිකන් මේවා කරන්නේ අන්තිමේදී මොකද උනේ දයාසිරියට ඉන්න තරහ ඇතුණා නෑ ඒක අපි දයාසිරිගේ ලනු දැන් මෙයා මාස 13කට පස්සේ දාපු වීඩියෝ එක ඔබතුමා මේ සලකුණ වැඩතරන්නේ දාලා බලන්න ඔබතුමා එදත් කරේ අපේ මගේ පෞද්ගලිකව මං ඉල්ලන්නේ මොකද දන්නේ මං ඉල්ලන එක ඉල්ලන්න දැන් මොකක් හරි රටේ වැදගත් දෙයක් රටේ මාතෘකාවක් රට ගැන හිතලා දැන් මොන තරම් ප්‍රශ්න තියෙනවද මේ ටිකේ කොච්චර ප්‍රශ්න තියෙනවද අහන්නකො ප්‍රශ්න දැන් බදුල දිස්ත්‍රික්කයේ විශේෂ දෙමු අර බදුල දිස්ත්‍රික්කයේ මොකද්ද උමාවේ හිල හරි අහන්නකො අපි අහනවා රට ඔබතුමා වැදගත් අමාත්‍යාංශයක් කරන අපි ඔබතුමා කැමති පොස්ට්පේඩ් එකට මොකද වෙලා තියෙන්නේ මූලික වෙලාවේදී අපි ඔබතුමා මාස 13කට කලින් මම මෙතන ඩොලර් එක කීයද අද ඩොලර් එක මොකද අද රටේ මොකද තියෙන තත්ත්වය අද රටේ මිනිසුන්ට පොහොර කලින් යනකොට පොහොර තිබ්බද මම ඊට මාස 13කට යනකොට රටේ මිනිසුන්ට ගෑස් තිබ්බද දැන් ඔබතුමා අපි අහන ප්‍රශ්න කියන්නේ අපිට කියන්නේ අපි ඔබතුමා කැමති නෑ වගේ සන්දාන ගැන කතා කරන්න. කමක් නෑ. මේ සන්දාන වලට කැමතිත් නැත්තේ නෑ. මම මොනවත් කැමති නැත්තේ නෑ. මම කොහොමද දේශපාලනට බයත් නෑ. බදුල්ල මම කොළඹින් ඡන්දෙ ඉල්ලන්නෙත් නෑ. මම හිරු මාධ්‍ය ජාලයෙන් ඉල්ලන්නෙත් නෑ. මම ඉල්ලන්නේ මේ කට්ටියට උවමනා විදියට ඡන්දෙ ඉල්ලන්නෙත් නෑ. චමුදිතට ඕන විදියට ඡන්දෙ ඉල්ලන්නෙත් නෑ. අපි කිව්වද ඔබතුමා පාලනය කරනවා චමුදිතලා මේක පාලනය කරනවා මාධ්‍ය කියන්නේ දේශපාලන පක්ෂවල